රංගනය යනු අභ්‍යන්තර රූපයක් ජීවත් කරවීමක් නොවේ අභ්‍යන්තර සත්‍ය හැඟීම් ජීවත් කරවීමක් කියලා 20 වන සියවසේ ප්‍රබල රංගන ගුරුවරයෙක් සහ රංගන ශිල්පියෙක් වුණ ලී ස්ට්‍රාස්බර්ග් කියලා තියෙනවා. අද අපිත් මුණ ගැහෙන්නේ අභ්‍යන්තර සත්‍ය හැඟීම් කැමරාව ඉදිරියේ නිර්ලෝභීව මුදාහල 80 දශකයේ අතිශය ජනාදරයට පත් වුණු අතිදක්ෂ රංගන ශිල්පියෙක්. කාලය කොතරම් ගත වෙලා ගියත් කොහොම කවදා කොයි විදිහට මුණ ගැහුණත් මට නම් මේ ඉන්නේ ගම්පෙරළිය පියල්මයි. මේ ඒ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී වසන්ත කොටුවැල්ල මහතා. ආයිබෝවන් ඔබතුමාට විශාල ගෞරවයක් අපිට අද ඔබතුමාව මේ විදිහට සජීවීව දකින්න ලැබීම. ඔබතුමාගේ රංගනයේ සුවිශේෂීතාවයන් ගණනාවක් තිබෙනවා. ඔබටම ආවේනික රූපය, ඔබටම ආවේනික හඬ, ඔබටම ආවේනික කතා විලාසය, ඔබටම ආවේනික සිනහව. ඔබට තිබුණේ ඇත්තටම ලාංකික පෙනුමකට වඩා බටහිර පෙනුමක්. ඒකටම ගැලපෙන්න ඔබට තිබුණේ ඔබේ රංගන ශෛලියේ තිබුණෙත් බටහිර ඌරුවක්. ඒකට හේතුව ඔබගේ පූර්වාදර්ශී චරිතය පමර කලින් කතා කරපු ලී ස්ට්‍රාස්බර්ග් වීමද? ලී ස්ට්‍රාස්බර්ග් වීමම නෙමෙයි ඔය කියපු කරුණු ඔක්කොටම හේතුව හැටියට මම දකින්නේ. හැබැයි මගේ රංගන විලාසය රංගපෑම කොහොමද කරන්න කියලා හිතන වේලාසනින් හිතනකොට හිතන්නේ ඔහු කියපු යම් කරුණු උපයෝගී කරගෙන තමයි. හැබැයි ඉතින් අර ඔබ ඉස්සෙල්ලා කිව්වේ මටම ආවේනික වෙච්ච සිනහව පෙනුම ඒව මං හිතන විදිහට ඉතින් අනිත් අයටත් තියෙනවා. දැන් ඔබටත් තියෙන්නේ ඔබටම ආවේනික වූ සිනහවක්. හැම පුද්ගලයෙකුට මෙහෙම ඒ පුද්ගලයාට සුවිශේෂී වූ කතා විලාස පෙනුම ප්‍රතිපත්ති ඔයාව කියපු ඒවට ඔක්කොටම වැඩිය වටින්නේ යම් පුද්ගලයෙකුටම පමණක් ආවේනික වූ ප්‍රතිපත්ති තමයි. එහෙම ප්‍රතිපත්ති නැති එක තමයි බොහෝ අර්බුදකාරී තත්ත්වයන්ට ඕනෑම ක්ෂේත්‍රයක හේතු බෝතු වෙන්නේ. පෙනුම කියන එක ඉතින් හැමෝටම ආවේනික වූ පෙනුමක් තියෙනවා. කතා විලාසයත් එහෙමයි. නමුත් ඔබ බර කරලා අහපු දේ තමයි මටම ආවේනික වූ රංගන ක්‍රමයක් තියෙන එක තමයි අද සාකච්ඡාවේදී වැදගත් වෙන්නේ. ඉතින් සහ බටහිර පෙනුමක් තියෙනවා කියන එක. එතන පොඩි සුවිශේෂී බවක් තියෙනවා ඔබගේ ප්‍රශ්න කිරීමේ. ඒකට හේතු වෙන්න පුළුවන් මම පාසල් වියේ ඉස්සර ඉඳලම තරුණ වියේ ඉඳලම වැඩිපුර බලලා තියෙන්නේ බටහිර චිත්‍රපට. එතකොට සමහරවිට මම නොදැනුවත්වම ඒ බටහිර පෙනුමට සහ අංග චලනයන් වලට එළඹීමට යම්කිසි කැමැත්තක් අවිඥානිකව තියෙන්නේ නැති මල් තුල. හැබැයි ඒ වගේම මම ඔබ ඔය කියන ප්‍රශ්නය මං ඉස්සෙල්ලාම රඟපාපු තුන්වෙනි යාමේ නිසා එන්නේ. ඒ තුන්වෙනි යාමේ චරිතය පර්සි පීරිස්ගේ චරිතයේ තියෙන්නේ බොහොම රදල පවුලක මේ පිරිමි දරුවෙක්ගේ හොඳට ඉගෙනගත්ත චරිතයක්. ඒතර ඔහු ටිකක් බටහිර පැත්තට නැඹුරු චරිතයක් තමයි කොහොමද? ඒ කියන්නේ මේ පවුල් පසුබිම බලුවොත් චිත්‍රපටය විශ්ලේෂණය කරද්දී ඒ රදල පවුලකට අයිති බටහිර නැඹුරුවක් තියෙන පවුලක කෙනෙක් තමයි යා. ඒතර ඒ නිසා උනත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ පුද්ගලිකවත් එහෙම වෙන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට දැන් මගේ මුතුන් මිත්තෝ සීයලා ගොවියෝ. හැබැයි මගේ පියා කොළඹ කන්තෝරුවක රැකියාව කරපු කෙනෙක් කොළඹට ඇවිල්ලා. මගේ පියා තමයි අර ගොවි පරපුරෙන් කැඩුන කෙනා කොළඹට ඇවිල්ලා. ඒ නිසා සමහර විට මම එහෙම වුණා දන්නෙත් නැහැ පෙනුමෙන් සහ හැසිරීමෙන්. නමුත් අර රංගනයේදී ලී ස්ට්‍රාස්බර්ග්ගේ මේ ආබාධ මේ කියන ඒවාට තියෙන මම ඉගෙන ගත්ත දේවල් යෙදෙන්න ඇති. හැබැයි ඒවා අවිඥානිකව සිදු වෙන්නේ. නමුත් අර බටහිර පෙනුම කියන එක එහෙමයි. හැබැයි ඒ වුණාට මම ඒක මට ඒ කාලේත් කිව්වා. මේ යම් බටහිර මේ රංගන ශිල්පීන්ගේ නම් කියලා ඔබ මේ ලෝකල් අහවලා කියලා මට කියලා තියෙනවා සමහරවිට. ඉතින් මම එහෙම කියනකොට මට යටිහිතේ පොඩි සතුටකුත් ඇවිල්ලා තියෙනවා. නමුත් මම ඒක කැඩුවා හිතාමතාම චරිත තුනක් කේ ජයතිලක චූරින් ලියපු චරිත තුනක් මේ ටෙලිනාට්‍ය හදනකොට මම සම්පූර්ණයෙන් ඒ බටහිර පෙනුමක් කවුරුත් දුන්නේ මේ ළඟදිත් මට ගාමිණී වේරගම කිව්වා මට මේ හිතා ගන්නත් අමාරුයි
අර වගේ කෙනෙක් මේ චරිතය කොහොමද කෙරුවේ කියලා. මම ඒක හිතාමතා හුඟක් මහන්සි වෙලා තමයි කෙරුවේ. කරපු විදිය මම ඊළඟ ප්‍රශ්නකදී කියන්නම් කොහොමද මහන්සි වෙලා ඒක කැඩුවේ කියලා. හරි. ඔබ කලින් කතා කළ තුන්වෙනි යාමයේ චිත්‍රපටය 1983 ධර්මසිරි බණ්ඩාරනායක මහතා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්. ඒ තමයි ඔබේ කුළුඳුල් නිර්මාණය, සිනමා නිර්මාණය. මේ චිත්‍රපටය තිරගත වෙන්නේ අතිශයින් වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය යටතේ. මේක ඔබේ කුළුඳුල් නිර්මාණය. එතකොට ඔබට දෙගිඩියාවක් ඇති වුණේ නැද්ද ඔබේ පළමු රංගන දායකත්වය මේ වගේ නිර්මාණයකට ලබා දීමෙන් රසිකයින්ගේ දෝෂ දර්ශනයට ලක් වෙන්න සිද්ධ වෙයි කියලා? රසිකයින්ගේ සහ සමාජයේ මගේ කොයි කාලෙත් හුඟක් තරුණ වේදීවත් ඊට පසුවත් දැනුත් ඔය දෙගිඩියාව කියන එක මම කොයි වෙලේකවත් නැහැ මගේ කිසිම අංශයක. පුද්ගලෙක්ගේ නොයෙක් අංශ තියෙනවනේ. සමාජ විද්‍යාත්මක පැති තියෙනවා, මනෝ විද්‍යාත්මක පැති තියෙනවා, පෞරුෂත්වයේ පිළිබඳ පැති තියෙනවා, ජීව විද්‍යාත්මක පැති තියෙනවා. ඔය වගේ විශාල පරිසරය පිළිබඳ පැති තියෙනවා, දේශපාලන පැති තියෙනවා. ඔය කුමන ඉසව්වකට ගියත් දෙගිඩියාව කියලා කතන්දරයක් මගේ නැහැ. ඕනේ දෙයක් පිළිබඳව හොඳට හිතලා බලලා තීරණයක් අරගෙන අවබෝධයෙන් යුතුව ඉගෙනගෙන ඒගෙන මම ඒ ආකල්පයට හෝ මත විශ්වාසයට හෝ බසින කෙනෙක්. ඒක මම හිතාමතා කරන්නේ. ඒක තමයි දෙගිඩියා නෑ. එතකොට දෙගිඩියාව කියන ප්‍රශ්නේ ඔබ අසන්නෙත් මගේ සමාජයේ තියෙනවා මේ ලිංගික දේවල්, නිර්වත, සිප ගැනීම, කාමය ඔය වගේ දේවල් පිළිබඳ විවෘතව කතා කරුවොත් හරි, විවෘතව පෙන්වුවොත් හරි ලොකු ප්‍රශ්නයක්. ලේබල් එකක් ගහනවම තමයි. ලේබල් එකක් ගන්න. ඒ ලේබල් වලට නම් මම යටත් වෙන්නෙත් නෑ, බයත් නෑ. ඉස්සර බයත් නෑ, දෙගිඩියාත් නෑ, දැන් බයත් නෑ, දෙගිඩියාවත් නෑ. මට ඒක අර්ථවත් කියලා පෙනුනොත් යම් කිසි කරන වැඩේදී මම ඒක රූපමය වශයෙන් සාකච්ඡා කරන්නත් කැමතියි. වාචිකව සාකච්ඡා කරන්නත් කැමතියි. ඕනෙම කෙනෙක් එක්ක ඕනෙම මට්ටමේ කෙනෙක් එක්ක විවෘත සාකච්ඡාවකට මම කැමතියි ඔබ ඔය කියන ඉසව්ව පිළිබඳ. ඕන කෙනෙක්ට අභියෝග කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන් ඕන සාකච්ඡා කරන්න පුළුවන්. මේ තුන්වෙනි යාමයේ චිත්‍රපටයේ ඔබ නිරූපණය කළ පර්සි චරිතය හරහා ඔබේ රංග ප්‍රතිභාව මැනවින් විදහා දැක්වුණා කියලා බොහෝ සිනමා විචාරකයන් කිව්වා. ඒ වගේම එය ඔබේ කුළුඳුල් නිර්මාණයද කියලා, කියන්නේ ඔබ ආධුනික රංගන ශිල්පියෙක්ද කියලා හඳුනා ගන්නවත් බැරි තරමට ඔබේ රංග ප්‍රතිභාව විදහා දැක්වුණු බව සිනමා විචාරකයන් කිව්වා. ඒ වගේම ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ හොඳම සොයා ගැනීම ඔබ කියලා සමහර විචාරකයන් කිව්වා. ඒ වගේම මේ නිර්මාණයට ඔබේ රංගනයට සම්මාන පවා ලැබුණා. කොහොමද ඔබේ කුළුඳුල් නිර්මාණයෙන් ඔබ මේ තරම් සාර්ථක වුණේ? ඒක උනේ 1980 ගණන් වලනේ ඔය චිත්‍රපටය රඟපෑම් කරේ. හැබැයි ඒ වෙනකොට මම මේ චිත්‍රපටවල පිළිබඳ මේ චිත්‍රපට කරන්නේ කොහොමද, රඟපෑම් කොහොමද, ඒක චරිත පිළිබඳ අධ්‍යයනය කරන්න පටන් ගත්තේ. චිත්‍රපට මම උගක් ඉස්සර ඉඳලා බලලා තියෙනවා. නමුත් අධ්‍යයනය කරන්න පටන් ගත්තේ 1973 දී ඉඳලා. මේ කියන්නේ 1973 දී ජර්මන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන පෝල් සිල්ස් කියලා එක්කෙනෙක් ලංකාවෙන් 15 දෙනෙක් තෝරගෙන මේ චිත්‍රපටකරණය ගැන කියලා පාඩම් එයා කරා. ඒකේ උගන්වන්න හිටියා ආචාර්ය තිස්ස අබේසේකර, තිස්ස ලියනසූරිය, රාණි සෞරිමුත්තු ඔය වගේ ඒ කාලේ ලෙස්ටියන් ස්පිරිට් මේ ඉඳලා හිටලා අපිට චිත්‍රපට හදන්න ඉගෙන අපි 73 ඉඳලා ඉගෙන ගත්තා. සහ ඒ කාලේ ඉඳලම චිත්‍රපට අපි සාමාන්‍යයෙන් කතා කරන භාෂාවෙන් කිව්වොත් මම 73 ඉඳලා චිත්‍රපට පිස්සෙක් තමයි. ඒ කියන්නේ ඔක්කොම බලනවා. මමයි මහින්ද MD මහින්දපාල. තෝරා ගැනීමක් නැහැ ඕනම. තෝරා ගැනීමක් තියෙනවා. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට චිත්‍රපටයක් ආවොත් සුදු සඳේ කළුවලා කියලා ඒක බලන්න යන්නේ නැහැ. එහෙම නෙවෙයි. යම් කිසි අර මේක එන චිත්‍රපට සාමාන්‍යයෙන් හැම විශේෂයෙන්ම බටහිර චිත්‍රපට තමයි. ඒ කාලේ ලංකාවේ තිබුණා මේ චෙකෝස්ලෝවේකියාවේ තානාපති කාර්යවලුත් තිබුණා, පෝලන්තයේ තානාපති කාර්යවලුත් තිබුණා. පසු කාලෙකදී වැහුණා ඔය දේශපාලන කරුණු නිසා. නමුත් ඔය රටවල් දෙකේ හොඳ ප්‍රබල මනෝවිද්‍යාත්මක කරුණු ප්‍රස්තුත අන්තර්ගත චිත්‍රපට ගොඩක් තිබුණ මේ තානාපති කාර්යාලය දෙයක් තමයි. ඇමරිකන් තානාපති කාර්යාලයක් තිබුණා. ඒගොල්ලෝ නොමිලේ චිත්‍රපට පෙන්නනවා. ඇමරිකාවේ තියෙන හොඳ සම්භාව්‍ය කෘති. ඔක්කොම බලන්න යනවා මහින්දපාලයි වයි. මහින්දපාල තමයි මම වැඩියෙන් අරගෙන යන්නේ. මේ මොන වයසේදී මේ අවුරුදු 23යි. ඒ කාලේ අවුරුදු 23යි. 1973 නේ. මම 1950 ඉපදුනේ. එතකොට මේ ඔක්කොම බලනවා.
ඒ කාලේ ඉඳලම අපි මේ චිත්‍ර රූප මැවීම මම ඔය චිත්‍ර රූප මවලා යම් දේවල් කරන්න ඉගෙන ගත්තේ හුඟක් ඉස්සර ඉඳලා පොතක් බලනකොටත් මම චිත්‍ර රූප මවා ගන්නවා. උදාහරණයක් හැටියට ඒ කාලේ නවකතාවක් කියනකොට අපි චිත්‍ර රූප මවා ගන්නවානේ. චිත්‍ර රූප ඉබේම වෙනවා මේ ඕන කෙනෙකුට. හැබැයි චිත්‍ර රූප අර්ථවත් ලෙස සහ ප්‍රබල ලෙස මවන්න ඉගෙන ගත්තොත් ඒක හරි සුන්දරයි. එතකොට නවකතාවක් කියවනකොට තමන් කැමති විදිහට මවා ගන්න පුළුවන්. ෆිල්ම් එකක් චිත්‍රපටියක් බලනකොට තමන් කැමති විදිහට මවා ගන්න බෑ. තිරේ පේනවනේ. හැබැයි ඒකට සමාන්තරව අන්තරාවර්තිත චිත්‍ර රූප පද්ධතියකුත් එනවා. එහෙමකුත් එනවා. මේවා අතර ගැටන තියෙනවා සමාන්තරව. ওই අත්දැකීම මට බොහොම තදේට තියෙනවා. ඉතින් එතකොට බටහිර චිත්‍රපටිත් බලුවා, යුරෝපීය චිත්‍රපටිත් බලුවා. එතකොට කවුද? මේ සත්‍යජිත් රායගේ අපූර්ව සංසාර, පාතර පංචලී, මහානගර, අපරාජිතෝ ඔය වගේ චිත්‍රපටිත් බලුවා. ඕවා ඔක්කොම බලනවා. ඉතින් ඕවා ඔක්කොම කලබේ තියෙන. එහෙම මේකක් මගේ තුල තිබුණා. ඉතින් ඒවා මට ගොඩක් උපකාරී වුණා. මේ තුන්වෙනි යාමේ චිත්‍රපටියේ රඟපෑම් කරනකොට මේ ඒ චරිතය ගොඩනගා ගන්න. එතකොට අර ඔබ ඇහුවේ අභියෝගයක් වුණේ නැද්ද කියලා. ඒකට මට ලොකු සහායක් ලැබුණා. ඒ චිත්‍රපටියේ මාත් එක්ක රඟපෑවේ ඉන්දිරා ජොන්ක්ලස්. තව හිටියා අයිරාංගනී සේරසිංහ, වින්ස්ටන් සේරසිංහ, ජයජ්‍යවර්ධන, එතකොට අර වීදි නාට්‍යවල පුරෝගාමී හැටතල ගාමිණී හත්ට්ටුවගම ඒගොල්ලෝ වගේ ප්‍රබල චරිත ඉතාම සෞන්දර්යාත්මකව සිනමාමය අත්දැකීම් තියෙන විශාල පිරිසක් හිටියේ. මේ ඔක්කොම හරි මේ ලෑස්ති වෙලා හිටියා මට ඕන කරන්න උදව් කරන්න. ඒතකොට දැන් මේකේ තියෙනවානේ මේ සිප ගැනීම, අඩ නිරුවත් අරවා මේ ඔක්කොම තියෙනවා. ඒතකොට මේකට මම මාව තෝරගත්තම ඉන්දිරා මට කිව්වා, ඉන්දිරා ජොන්ක්ලස් ඔයා කැමති දෙයක් කරන්න කිව්වා මට. මේ රඟපෑමේ. අපි ඒකට හොඳට ස්ක්‍රිප්ට් එක තිර රචනය කිව්වලා තිබුණා. ඒතකොට ඉන්දිරා මට කිව්වා වසන්ත ඔයා මේ කැමති විදිහකට ඔයා කැමති දෙයක් කරන්න කැමති විදිහකට රඟපාන්න කිව්වා. මේක මට විශාල ශක්තියක් වුණා. එතකොට මේ චිත්‍රපටිය අනුව තිර රචනය අනුව ඉන්දිරාමයි ලෑස්ති වෙලා හිටියේ සම්පූර්ණ නිර්වත් දර්ශන උනත් කරන්න. එහෙම දේවල් තිබුණේ නැහැ. ඒ චිත්‍රපටියට අනුව ඕනෙම දෙයක් කරන්න සූදානම් වෙලා අපි දෙන්න හිටියේ එකිනෙකාගේ අවබෝධයෙන්. ඉතින් මං විතරක් නෙවෙයි. ඒ සමාජයෙන් එන ඕනෑම වර්ගයේ ප්‍රහාරයකට මුහුණ දෙන්න ඉන්දිරත් ඇත්තටම ලෑස්ති වෙලා හිටියා. ඉතින් ඒක අපි දෙන්නෙකුත් ඉන්න හින්දා ඒක බොහොම පහසු වුණා. ඒක ඇත්තටම ඔබට වඩා අභියෝගයක් වෙන්නේ අයට කාන්තාවක් විදිහට කාන්තාවනේ පහතට හෙලන්නේ බොහෝ. ඒ චිත්‍රපටියේ ඉන්දිරාගේ ස්වාමි පුරුෂයාත් රඟපෑවා. ඉන්දිරාගේ මේ ස්වාමි පුරුෂයාගේ අම්මත් රඟපෑවා ඒක. ඉන්දිරාගේ අම්මත් රඟපෑවා. ඉන්දිරාගේ නංගිත් ඉන්නවා ඒ චිත්‍රපටියේ. දැන් ඔබ මේ ඒ කාලයේ මේ රංගනයට පිවිසෙන කාලයේ සහ ඔබේ නිර්මාණ සියල්ලම අපි දකින්නේ ඉතාමත්ම කඩවසම් රූපයක් ඔබට හිමි. ඒ වගේම ඔබේ රංග ප්‍රතිභාවත් නිසා ඔබ කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණා බොහොම කෙටි කාලයකින්. කොහොමද ඒ කාලේ ඔබට ලැබුණු රසික ප්‍රතිචාර? රසික ප්‍රතිචාර හැම ඒ කාලේ මේ තුන්වෙනි යාමේ පටන් ගත්තන් පස්සේ විශාල රසික ප්‍රතිචාර තිබුණා ධනාත්මක පැත්තට. ඊට පස්සේ මම ගම්පෙරළේ මේ ටෙල් නාට්‍යවලත් වෙන චිත්‍රපට දෙක තුනක් ගත්තා. රසික ප්‍රතිචාරයේ කොයි කාලේ ඉඳන් මේක ප්‍රතිචාරය කියන්නේ මට ලැබෙන්නේ ලිපි වලින්නේ. එහෙම නැත්නම් කොහෙද හරි අතරමඟදී හමු වෙලානේ. ඉතින් විශාල වශයෙන් මේ රසික ප්‍රතිචාරය ඊටාම ධනාත්මක පැත්තට තමයි මට ආවේ. හැබැයි ඍණාත්මක ප්‍රතිචාරයක් තිබුණේ තුන්වෙනි යාමෙන් පස්සේ. මේ හුඟක් අය හිතුවා ඒ පර්සි පීරිස්ගේ චරිතයට තියෙන මේ ලිංගික බෙලහීනතාවය පිළිබඳ ගැටලුවක්. ඒ කියන්නේ ශිෂ්ණය සංසර්ගයක් සඳහා සූදානම් වෙන්නේ නැති ශිෂ්ණයයි මානසිකවයි. ඉතින් හුඟක් අය හිතුවා මට ඒක ඇත්තටම තියෙන හින්දා තමයි මේ මෙච්චර හොඳට මේ චරිතය කරන්න පුළුවන් උනේ කියලා. එහෙම එකක් ගොඩනැගිලා තුන සමාජයේ. සහ අපේ චිත්‍රපට ක්ෂේත්‍රෙත් එහෙම එකක් තිබුණා. නමුත් යම් කිසි දෙයක් ගැඹුරට හදාරන අය එහෙම එකක් හිතන්නේ නැහැ. ඒ කියන්නේ චරිතයක් කෙරූපමනින් ඒ චරිතයට අදාළ චරිත ලක්ෂණ පෞරුෂය පිළිබඳ දේවල් ඒ පුද්ගලයාට තියෙනවා කියන මතය අතාර්කිකයිනේ. ඒ කියන්නේ යම් කිසි සමාජ විද්‍යාත්මක කාරණයක් හරි බයක් හරි ගැන ඔබ තුමිය වුණත් කතා කරුවොත් අපිට හිතන්න බෑ හිතන්නේ අතාර්කිකයි ඔබ ඕක ගැන කතා කරන්නේ ඔයා බයේ ඉන්නේ හින්දා කියලා. එහෙම කතන්දරයක් නැහැ. ඉතින් ඒක නිසා එහෙම එකක් නිතරම එන්න පටන් ගත්තා. ඒක මගේ පුද්ගලික ජීවිතයටත් එක්තරා ප්‍රමාණයකට ඇත්ත වශයෙන්ම බලපෑවා. ඒ කියන්නේ
මා එක්ක ගත්ත මෙතෙන් පස්සේ උදාහරණයක් හැටියට මගේ බිරිඳගෙන් සමහරව අහලා තියෙනවා බිරිඳට මම කියලා තියෙනවා. ඉතින් ඒ මගේ බිරිඳත් ඒවා පිළිබඳ යම්කිසි ලතෝවීමකින් හිටියා. ඉතින් මං කිව්වා ඔබට ඔයාට ඒකට ඒ වගේ අවස්ථාවක් කවුරුර කිව්වොත් ඔයා කියන්න ඕනේ කරුණාකරලා ඒක වසන්තගෙන් අහන්න. හුඟක් අය අහලා තිබුණා ඇයි මේ වසන්ත ඒ වගේ දේවල් කරන්නේ මේ පවුල ගැන හිතන්න ඕනේ නේද? ඉතින් ඒගොල්ලෝ දකින විදිහනේ. එහෙම හිතන එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ මගේ බිරිඳට මං කිව්වා ඔබ ඒ අයට කියන්න කරුණාකරලා වසන්තත් එක්ක කතා කරන්න. මගෙන් එක කතා ඒ ශක්තිය යාට තියෙන්න ඕනේ. මෙතන මම උත්තර දෙන්නම් ඔය ඕන කෙනෙකුට. ඒ අහන්නේ මගේ තාත්තා වෙන්න පුළුවන්, මගේ සහෝදරයෙක් වෙන්න පුළුවන්, සහෝදරියෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට කියන්න මගෙන් අහන්න කියලා මම ඒවට උත්තර දෙනවා. කවුරුත් හැබැයි මගෙන් කෙලින් කිසි දෙයක් එහෙම අහලා නැහැ. එතකොට ඔබතුමාට මේ නිර්මාණ වලින් පස්සේ ගම්පෙරළිය ටෙලි නාට්‍යයේ ඉස්සලාම ලැබෙන්නේ ගම්පෙරළිය චිත්‍රපටයේ ආරාධනාව සංස්කාරකවරයෙක් විදිහට ගම්පෙරළිය චිත්‍රපටයේ ඔබට ඔබේ පියල්ගේ චරිතය නිරූපණය කරන ලැබෙන ඉතාම අහම්බෙන්. ඒ ගැන අපි කතා කරමු. ඔව්. ඒක ටික දිග කතාවක්. ටිකක් මම කෙටි කරලා මේ කියන්නම්. දැන් ගම්පෙරළිය චිත්‍රපටිය තමයි ඉස්සර මගේ ප්‍රියතම ශ්‍රී ලාංකික චිත්‍රපටිය. ඒතකොට ඒ කාලේ මම හිතුවා මේ හෙන්රි ජයසේන ශූරීන් මේ ගම්පෙරළිය පියල්ගේ චරිතය කරනකොට පුණ්‍යයෙන් දෙනියෙම සමග මේගොල්ලෝ මේ ලෝකේ කට්ටිය නම් වෙන්න බෑ. ඒ තරම් සුන්දර ලෙස ඒ චරිත කෙරුවානේ. ස්වාභාවික. චිත්‍රපටියත් මගේ ප්‍රියතම චිත්‍රපටිය. ඔය පුණ්‍යයෙන් දෙනියයි මේ හෙන්රි ජයසේනත් මගේ ප්‍රියතම රංග ශිල්පියා නළුවා. මම ඒ කාලේ හිතුවේ මේ කට්ටිය නම් මේ මිහිතලයේ ඉන්න කට්ටියක් නෙවෙයි වෙනම කොහේ හරි ඉගෙනගෙන හරි වෙන කොහෙන් හරි ආපු කට්ටිය තමයි මේ මිනිස්සු නම් අපිට කවදාවත් හම්බ වෙන්න එකක් නැහැ කියලා තමයි මම හිතුවේ. එහෙම ඉන්න කාලේ තමයි මේ ගම්පෙරළිය මම වෙනත් චිත්‍රපටයක වැඩ කර ඉන්න ඊට පස්සේ කතා කරමු මොකද්ද කියලා. ඒකේ වැඩ කර ඉන්නකොට තමයි මේ ගම්පෙරළියේ සංස්කරණය කරන කතන්දරය ආවේ. ඊට පස්සේ තමයි මේ රඟපාන්න එකට ගත්තේ. ඒතකොට මම හිතුව දේ තමයි එතකොට දවස් රැය දෙකක් විතර කල්පනා කරා මේ ගැන. කල්පනා කරලා මම තීරණය කරා දැන් මේ චරිතය ගොඩනගන්න එපා. එහෙම නැතු මොනවත් කරන්න බෑනේ. මම තීරණය කරා හෙන්රි ජයසේන සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ චරිතය ගොඩනගපු ආකාරයට නැතුව වෙනම පියල් කෙනෙක් හැටියට තමයි මම මේ චරිතය ගොඩනගන්නේ කියලා මම හිතුවා. එතකොට ඒකට සහායට තිස්සබේසේකර ශූරීන්ගේ තිර රචනයක් තිබුණා. ලොකු තිර රචනයක්. හොඳට සවිස්තරාත්මක තිර රචනයක්. එහෙම මේ ලියන කෙනෙක් නෙමෙයි. තිස්සබේසේකර සවිස්තරාත්මක තිර. ඒකත් හොඳට 4-5 පාරක් කියවලා මම හිතාගත්තා හෙන්රි ජයසේන ගොඩනගපු විකාශය කරුවට වඩා සම්පූර්ණ වෙනස් විදිහකට මේ චරිතය මෙයා කරනවා කියලා මම හිතාගත්තා. ඒ අනුව තමයි මම මේ චරිතය කරේ. ඊට පසු කාලයකදී හෙන්රි ජයසේනත් මාව හමු වෙච්ච අවස්ථාවකදී කිව්වා වසන්ත ඔය හරි ලස්සනට ඒක කරලා තිනවා හරි සන්තෝෂයි කියලා ප්‍රකාශ කරා. ඉතින් ඒක හුඟක් වටිනවා මට. එයා ප්‍රකාශ කරපු එක. එහෙම තමයි මේ චරිතය කරේ. ඒ කියන්නේ දැන් ඒ චිත්‍රපටයේ මේ ටෙලි නාට්‍යයට ඔබට ආරාධනා ලැබෙන්නේ සංස්කරණ ශිල්පියෙක් විදිහටනේ. එතකොට ඔබ දීර්ඝ කාලයක් සංස්කරණ ශිල්පියෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. 73 ඉඳලා ඉගෙන ගත්ත සංස්කරණය තමයි මම රජයේ චිත්‍රපටයේ. ඒ කාලේ සංස්කරණය ඒකත් වැදගත් කතාවක් මේ අවස්ථාවේදී ඒ චිත්‍රපටයේ සංස්කරණය කතන්දරය. 73 ඉඳලා මම සංස්කරණ අංශයේ තමයි වැඩ කරේ. එතකොට මගේ සංස්කරණ ගුරුවරයා වුණේ ටී.ඒ. කමූර් කියලා ලංකාවේ ප්‍රථම ශ්‍රී ලාංකික සංස්කරණ ශිල්පියා. ඔහු යටතේ තමයි මම ඉගෙන ගත්තේ. එතකොට ඒ කාලේ මේ මුල්ම කාලේ මේ රූපවාහිනිය සඳහා ටෙලි නාට්‍ය හදනකොටත් 16 මිලිමීටර් 16 මේ ෆෝමැට් එකේ තමයි කරලා රූපවාහිනියට දාන්නේ. එතකොට මේ මිලිමීටර් 16 වැඩ කටයුතු කිරීම ලංකාවේ තව එක තැනකද කොහෙද තිබුණා කොහෙවත් තිබුණේ නැහැ මේ මැෂින් එක මිලිමීටර් මේ 16 කරන. රජයේ චිත්‍රපට අංශය කියන්නේ මම වැඩ කරපු තැන තිබුණා කෙල කියලා ජර්මනි මේ යන්ත්‍රයක් සංස්කරණ යන්ත්‍රයක් ඒකේ මිලිමීටර් 16 වැඩ කරන්න පුළුවන්. ඒක මට හොඳට වැඩ කරන්න පුළුවන් ඒක. ඉතින් ඒක ටිකක් ඒ කාලේ ටිකක් ප්‍රසිද්ධ වෙලා තිබුණා මේ මිලිමීටර් 16 චිත්‍රපට වැඩක් කරනවා නම් වසන්ත කොටුවෙල්ල තමයි කියලා ක්ෂේත්‍රේ කතාවක් ගිහලා තිබුණා. සහ බර්ට්‍රම් නිහාලුමයි ඒ කාලේත් යාළුවේ. ඉතින් ඒ කියන්නේ චිත්‍ර මේවට අමතරව බර්ට්‍රම් නිහාල් කියන්නේ ගම්පෙරළිය කරේ. ඔව් ඒ කාලේ වෙනකොට
ලංකාවට ඇවිල්ලා හිටියේ මේ රූපවාහිනී වැඩ පටන් ගන්නකොට ඕස්ට්‍රේලියාවෙන් වෝනර් ට්‍රොයර් කියලා මේ ටෙලිවිෂන් වැඩ කටයුතු වල එක්ස්පර්ට් කෙනෙක්. එයා චිත්‍රපට ගැන දන්නවා කියලා. එයා පාඨමාලාවක් පැවැත්වුවා බර්ට්‍රම් නිහාලුත් ඒකේ හිටියා ඉගෙන ගත්තා. ඒ වෝනර් ට්‍රොයර් මට කියලා තියෙනවා එයාගේ ශිෂ්‍ය කණ්ඩායමේ ඉතාලම දීප්තිමත් ශිෂ්‍යයෙක් තමයි බර්ට්‍රම් නිහාල් කියලා. බර්ට්‍රම් නිහාල් හොඳට දන්නවා. ඒ නිසා තමයි බර්ට්‍රම් නිහාල් මාව තෝරගත්තේ. අපි එයා බර්ට්‍රම් නිහාල් ලෑස්ති කරලා තිබුණේ සංස්කරණ කටයුතු ජපානයේ නායික ආයතන ඩයින් මේ මොකක්ද ආයතනය කරා ජපානයට ගිහිල්ලා අපි දෙන්න එහිදි කරන්න තමයි ලෑස්ති වෙලා හිටියේ. නමුත් ලංකාවේ ඔය චිත්‍රපටයේ ගම්පෙරළේ චිත්‍රපටය නිෂ්පාදනය සඳහා මේ ආර්ථික වශයෙන් අර එහෙම වෙනත් සමාජ විද්‍යාත්මක කරුණු අංශයෙන් වැඩ කටයුතු කරපු කීප දෙනෙක් චිත්‍රපටයක් මිලිමීටර් 35 ෆෝමැට් එකේ කරපු චිත්‍රපටයක් නැවත මිලිමීටර් 16 කිරීමට එකඟ වෙන්න බෑ කියලා විශාල ප්‍රශ්නයක් අරගෙන ඒක නැවැත්තුවා. ඊට පස්සේ තමයි බර්ට්‍රම් නිහාල් මේක පටන් අරන් තිබුණේ. ඒ අනුව තමයි මම ඒක ඊට පස්සේ මෙයා මේකට ලෑස්ති වෙලා තිබුණේ වෙන නළු නිලිය වරගෙන කරන්න. ඉතින් යම් බලපෑම් නිසා ඒ නළුව ඒ නිලිය හෝ බෑ කියලා හරි මොනවා හරි මම ඒව ගැන එච්චර හොයන්න ගියේ නෑ. මට අදාළ නෑනේ. බර්ට්‍රම් නිහාල් මගෙන් මම වෙන චිත්‍රපටයක වැඩ කරගෙන ඉන්නකොට මට හංගේරියාව මේ කතා කරලා ඇහුවා අසන්ත මෙහෙම එකක් තියෙනවා ඔයා එනවද කියලා. එතකොට මම මාව තෝරගෙන තිබුණා හංගේරියාවටයි ජර්මනියටයි ගිහිල්ලා වැඩ කටයුතු කරන්න අවුරුද්දක් දෙකක්. තමයි මම ඒ වෙලාවේ හංගේරියාවට කියන්නේ මම ආයි ලංකාවට එන්නේකුත් නැහැ. එතකොට බර්ට්‍රම් මේක කියපු ඉඳන් මම තීරණය කරා හංගේරියාවට යන්න නැතුව මේකට සම්බන්ධ වෙනවා කියලා. ඉතින් මට ආරාධනා කරපු ඒ ජර්මන් ජාතිකයෝ සහ හංගේරියන් ජාතිකයෝ හරි පිස්සු විදියෙක් මෙච්චර මේ හංගේරියාවට ගිහිල්ලා ජර්මනියට ගිහිල්ලා නවතින්න පුළුවන්කම තියෙද්දි මේ යන්න කියලාත් කිව්වා. මං ඉතින් එහෙම තමයි මම තීරණ ගන්නේ. එතකොට ඔබ මේ වැඩ කළේ ජර්මන් චිත්‍රපටයක සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට. දෙවන සහාය අධ්‍යක්ෂවරයෙක්. එතකොට ඔබට ඔය අත්දැකීම් ලොකු පරාසයක අත්දැකීම් ගණනාවක් ඔබ විඳලා තියෙනවනේ. ඒ සියලු අත්දැකීම් ඔබට රුකුලක් වෙන්න ඇති ඔබේ රංග ප්‍රතිභාව පැහැදිලිව. ඒ කියන්නේ දැන් මම ඒක ජර්මන් සමාගමකින් කෙරුවට ඒ වෙලාවේ මුළු චිත්‍රපටයේ ජර්මන් චිත්‍රපට සර්කස් ඔන් ද මූන් ඒක සියලුම වගකීම් සහ නිර්මාණශීලී කටයුතු කරේ හංගේරියාවේ දෙන්නෙක්. බර්නා කාබේ කියලා එක්කෙනෙකුයි ඉම්රේ කියලා. ඒගොල්ලෝ හංගේරියාවේ සිටුපවුල් ලොකු මේ සිටු පවුලක ඉපදිලා දේශපාලන හේතු මත ප්‍රභූ පවුලක ඉහළම මට්ටමේ ප්‍රභූ පවුලක දෙන්නෙක් දේශපාලන හේතු මත ජර්මනියට සංක්‍රමණය වුණා. හංගේරියාව විප්ලවයක් වගේ දෙයක් සිදු වුණා. ඒක මෙයා වෙච්චා. ඒගොල්ලෝ තමයි ජර්මනියට ගිහලා ජර්මන් හැබැයි ඒගොල්ලෝ හංගේරියන් ජාතික. එතකොට ඒකේ ඇවිල්ලා හිටිය පළවෙනි සහාය අධ්‍යක්ෂකවරයාත් හංගේරියන් ජාතිකයෙක් යානෝෂ් කියලා. ඊට පස්සේ කැමරා ශිල්පියා බටහිර ජර්මන් ජාතිකයෙක්. අනිත් ඔක්කොම හංගේරියන් ජාතිකයෝ. තව ජර්මන් දෙන්නේ තුන් දෙනෙක් හිටියා. පළවෙනි සහාය අධ්‍යක්ෂකවරයා තව සහාය අධ්‍යක්ෂකවරයෙක් හිටියා. තුන්වෙනි එක්කෙනා ජර්මන් ජාතිකයෙක්. මම දෙවෙනි සහාය අධ්‍යක්ෂක. ඉතින් ඒකෙදි මට ඉවහල් වුණා ගොඩක්. ඒගොල්ලෝ මේ රූපකණ්ඩයක් රූගත කිරීමට පෙර සාකච්ඡා කරන රංගපෑමට හිටියේ හැනලෝරේ එල්ස්නර් නිලිය. යත් ජර්මනියේ ප්‍රසිද්ධ කෙනෙක් ලංකාවේ තව දෙන්නෙකුත් හිටියා. ඒකට ඒගොල්ලෝ සාකච්ඡා කරන විදිය කොහොමද ඒව සැලසුම් කරන්නේ ඊට ඉස්සර දවසේ හැම කරන හැම වැඩක්ම කොලයකට දාගන්නවා. ඕවා මේ ඔක්කොම මම ඉගෙන ගත්තා. එතකොට ඒකේ රංගපානේ හැනලෝරේ එල්ස්නර් එහෙම මේ ඒ වෙලාවේ කැමරාවේ තියෙන ලෙන්ස් එක කැමරා ගත කරන ස්ථානය කැමරා කෝණය ඒවා පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව තමයි රඟපාන්නේ. ඒකෙන් මම තේරුම් ගත්තා ඒව දැන ගැනීම කොච්චර වැදගත්ද කියලා. ඉතින් මම හිතාගත්තා මම තව දුරටත් මේ රඟපෑම් කරගෙන යනවා නම් එතන හිටිය නළුනිලියෝ දැනගන්න ප්‍රමාණයට වැඩි. එහෙම නැත්නම් ඒ අධ්‍යක්ෂකවරයා සහ කැමරා ශිල්පියා දැනගන්න ප්‍රමාණය හා සමානවම මාත් දැනගන්නවා කියලා. ඉතින් මම රඟපාන්න ගියාම ඒ ඔක්කොම අර කැමරා ශිල්පියායි අධ්‍යක්ෂකවරයායි සාකච්ඡා කරන්නේ ඔක්කොටම හුම්කම් දෙනවා. විහිළු අනිත් කට්ටිය විහිළු දහළු කර කර ඉන්නවා. මම ඒවෙන් අයින් වෙලා අර දෙන්න කතා කරන එක පොඩ්ඩක් පැත්තකට වෙලා මට මාව ගන්න නැහැ සාකච්ඡාවට මම ආදාළ නැහැ. මම සද්ද නැතුව අහගෙන ඉඳලා ඒ අනුව තමයි මම රඟපෑම් කරන්නේ. ඊට පස්සේ මම ඒක හරුව මම හිතා ගන්නවා සංස්කරණ ශිල්පියා මෙන්න මෙතනින් මේක ඡේදනය කරයි.
මෙන්න මෙතනින් මේකට මෙතනින් තව මොකක් හරි උපක්‍රමයක් යොදයි කියලා මම උපකල්පනය කරනවා. ඒ අනුව තමයි මම රඟපාන්නේ. ඒ කියන්නේ ඔබ ඒ කාලේ ඉඳන්ම දැනුම් පිපාසයකින් ඉඳලා තියෙනවා. දැනුත් එහෙම තමයි මම. හැමදාම ඉගෙන ගන්න මිනිහෙක්. අදත් මම මේ ඉගෙන ගන්නවා. ඉගෙන ගැනීම අත්තරින්නේ නැහැ මම. මරණ මංචකයේ දක්වා මම ඕනෙම දෙයක්. සමාජ විද්‍යාත්මක කරුණුද, සාහිත්‍යමය කරුණුද, සිනමාමය මේවද ඔක්කොම මම ඉගෙන ගන්න. හරි කැමතියි මම ඉගෙන ගන්න. මම නිවාඩු කාලේ ගත කරන්නේ හැමතිස්සෙම මගේ ශරීර සෞඛ්‍ය යහපත් විදිහට පවත්වා ගන්න ක්‍රම ගැනයි මේවා ගැන ඉගෙන ගන්න එකයි කියවීම සඳහායි චිත්‍රපට බලන්නයි තමයි. වෙන කිසිම දෙයකට මම විනෝදයේ මේ ප්‍රිය සාද වලට යන්න විනෝද ඒව කරන්නේ නැහැ. ඊපස්සේ 80 දශකයේ ජනාධරයට පත් වෙලා 90 දශකයේ ඔබතුමා අතුරුදහන් වෙනවා. මොකක්ද ඒකට හේතුව? ඔව් මගේ ජීවිතයේ කොයි කාලෙත් මම ඉසව්වක් තෝරගන්නවා. දැන් උදාහරණයක් හැටියට මම ගාක් මේ රඟපෑම් දෙන්න ඉස්සෙල්ලත් ඉසව්ව තෝරගත්තේ හමුදාවට බැඳෙන්න. යුද්ධ හමුදාවට බැඳෙන්න තමයි මම ඉසව්ව තෝරගත්තේ අනාගත ඉසව්වක් හැටියට. අධ්‍යාපන වැඩ කටයුතු ඉවරලාම හමුදාවට බැඳිලා වැඩ කටයුතු කරනවා. ඒ කියන්නේ ජීවන මාර්ගයක් හැටියටත් ඒක පාවිච්චි කරනවා රටට සේවයක් කරන්නත් ඉගෙන ගන්නවා. ඒකට ඒ ඉසව්වට මට යන්න බැරි වුණා. යන්න බැරි වුණ හේතුව මම ඒ කාලේ අධ්‍යාපන වැඩ කටයුතු ඉවරුණාන් පස්සේ අර පොත් කියවන මේක තිබුණානේ මම ඒක චිත්‍රපටිත් බලන පොත් බලන. එතකොට මට පොතක් කියවන්න ලැබුණා. ඕගොල්ලොත් අහලා තිනේ අර්නස්ට් හෙමින්වේ. අර්නස්ට් හෙමින්වේ කියලා ලේඛකයෙක් ඇමරිකන් ලේඛකයෙක්. ඔහු වෘත්තියෙන් කරේ පොත් ලියවීමට අමතරව මේ ගිලන් රථ පදවනවා. ඒක තමයි යුද්ධ කාලේ, දෙවන යුද්ධ කාලේ. මෙයා මේ ගිලන් රථ පදවන යුද්ධ කාලේ මේ යුද්ධ කාලේ ගිලන් රථ පදවන සේවය කරන කාලේ මෙයාට හම්බෙන්නේ යුද්ධෙන් තුවාල වෙන අයනේ. මේව දැකලා කරගෙල්ල අරවම තිබිලා අන්තිමට එයා සියදිවි හානි කරගත්තා. මට මතක හැටියට පොතේ සඳහන් වෙලා තියෙන විදිහට. ඒකට මෙයාගේ පොත් කියව මෙයාගේ ඔක්කොම තියෙන මේ යුද්ධය නිසා මිනිස්සුන්ගේ ජීවිත ඛේදවාචක වලින් කෙලවර වෙන හැටි, දුක් විඳින හැටි, මේකේ සමස්ත මානව සමාජයට මේක මේ ඍණාත්මකව බලපාන හැටි, ජීවිත විනාශ වෙන ඕවා තමයි මිනිහා ඔහු දැක්කේ ඒවා. තව කෙනෙක් දකින්න පුළුවන් යුද්ධය තුල තියෙන ජයග්‍රහණය, ප්‍රීති ഘോഷා පැවැත්වීම එහෙම දකින්න අය තියෙනවා නම් මොහු දැක්කේ ඒ වරවල්. ඒ කලකිරීම නිසා හේතු වෙන්න ඇති ඔහුගේ ජීවිතය අර විදිහට අවසන්. එතකොට මේ අර්නස්ට් හෙමින්ගේගේ පොත්පත් කියවීම නිසා මට අර හමුදාවට බැඳෙන්න තිබිච්ච ආසාව එහෙම් පිටින් නැතුව ගියා. එතකොට ඒ ඉසව්ව ඔන්න වෙනස් වෙනවා. දැන් ඔහොම ඉසව්වක් බල ඉන්නකොට තමයි මට මේ ඉසව්ව මුණ ගැහෙන්නේ. මේ චිත්‍රපට සිනමා. එහෙම තමයි එතන හැරවුම් ලක්ෂය. එතකොට දැන් ඔය අර්නස්ට් හෙමින්ගේ සමග තවත් එක තව ජපානයේ ලේඛකයෝ කීප දෙනෙක් දසයියෝ සමු ඔය වගේ චිත්‍ර ශිල්පීනෝ විශාල ප්‍රමාණයක් දිවෙනසා ගැනීම වාර්තා වුණා. මගෙත් යාළුවෙක් සියදිවි හානි කරගත්තා. එතකොට ඒකත් මගේ හිතට තදින් බලපාලා තිබුණා. එතකොට මේ ලංකාවේ සියදිවි හානි කර ගැනීම ගැන ජාත්‍යන්තර වශයෙන් සහ යම්කිසි සඳහනක් පොතක ලිව්වේ ඇත්තටම ලංකාවේ කෙනෙක් නෙවෙයි. අර්වින් ස්ටෙන්ගල් කියලා වෛද්‍යවරයෙක් තමයි එංගලන්තේ ලංකාවේ සියදිවි හානි කර ගැනීම ගැන ලිව්වෙත්. ඒකට මට ඒ පොතත් හම්බුණා කියවන්න පොත් කියවන අතරේ. මම ඒකත් කියවලා තිබුණා එතකොට. Suicide and Attempted Suicide කියලා පොත. ලංකාවේ සියදිවි හානි කර ගැනීම ගැන තමයි ඒ පොතේ ලියලා තිබුණේ. ඉතින් ඒ කාලේ බොහොම පොඩි ප්‍රමාණයයි සියදිවි හානි කරන. නමුත් 1995 දී ලංකාවේ තමයි මුළු ලෝකෙම සියදිවි හානි කර ගැනීමේ අනුපාතය වැඩිම තිබුණේ 1995. එතකොට ඒවත් මට පොත්පත් ආශ්‍රයෙන් දකින්න මේ පත්තරවල තිබුණා. රම දැකලා මට හිතුණා මම මේ සිනමා ඉසව්වෙන් අයින් වෙලා මේ ලංකාවේ සියදිවි හානි කර ගැනීම අවම කිරීම සඳහා වූ තැනකට සම්බන්ධ වෙලා වැඩ කරන්න ඕන කියලා මම තීරණය කළා. ඒකට මගේ ජීවිතය පිළිබඳ තීරණය ගන්නෙ මමනේ. ඒක මට ආයි කායිකවත් සාකච්ඡා කරන්න අවශ්‍යතාවයකුත් නැහැ කියලා තමයි මම හිතන්නේ. එතකොට මම දම්බදේ මම තීරණයක් කරගෙන මම ඔය සිනමා චිත්‍රපටවල ඔක්කොම වලින් සමුගෙන මම ලංකාවේ සියදිවි හානි කර ගැනීම අවම කිරීමේ සංවිධානයක් සමග එකතු වෙලා ඒ කාලෙම තමයි ලංකාවේ මේ HIV AIDS පිළිබඳ මිත්‍යා මත මේවා නිසා මේ මිනිස්සු චිත්ත පීඩාවට පත් වෙන අවස්ථා වැඩි වුණේ. මම එවැනි සංවිධානයක් එක්කත් සම්බන්ධ වුණා. ඒක ඒ සංවිධානය ගෙන ගියේ ආරම්භ කරේ වෛද්‍ය කාමනිකා අබේරත්න. ඔයගොල්ලෝ අහලා ඇති අර
රුධිර පාරවිරලනය නිසා HIV ආස්වාදනයක් වෙන ඒ ડોක්ටර් මට හම්බ මම එයාවත් හම්බුණා. එයා හිටියා මැතිව් ටයින් කියලා ඕස්ට්‍රේලියාවේ විශේෂඥයෙක් ඇවිල්ලා හිටියා. අපි කොහොම එකතු වෙලා ලංකාවේ මේවා HIV AIDS පිළිබඳ සත්‍ය තොරතුරු නිවැරදි තොරතුරු ලබා දෙන්න දුරකථනයෙන් ලබා දෙන සංවිධානයක් ආරම්භ කළා. ඒකට මේ USAID ආයතනය තමයි මේ අනුග්‍රහයක් දැක්ුවේ. ඒකට සම්බන්ධ වුණා මම සියදිවි හානි කර ගැනීම අවම කිරීමේ සංවිධානයකට සම්බන්ධ වුණා. ඒක නායකත්වය අරගෙන හිටියේ ලක්ෂ්මී රත්නායක කියලා කෙනෙක්. එයාට මේ රිංගල් සම්මානයක් හම්බුණා ලෝකෙ දෙන සියදිවි හානි කර ගැනීම අවම කිරීම සඳහා වැඩ කරන එකේ තියෙන මේ දායකත්වය පිළිබඳ අගය කිරීම සඳහා එයත් එක්ක ලක්ෂ්මී රත්නායක, ඉන්දිරා සීමන්, ඇනිටා ජයවර්ධන ඒගොල්ලොත් එක්ක එකතු වෙලා මම මේ වසර ගාණක්ම ඒ සංවිධානයේ වැඩ කරා. අදත් ඒ සංවිධානයේ ඉන්නවා. ඉතින් ඒ කාලේ ඒ පාර ස්වීඩ විහාන කර ගැනීම ප්‍රමාණ මේ අනුපාතය අඩු වුණා යම් කිසි කාලයකදී. මම විතරක් නෙමෙයි වැඩ කරේ. ආණ්ඩුවත් එතකොට කාර්ය සාධක බලකායක් හදලා වෛද්‍ය විශේෂඥයෝ උදාහරණයක් හැටියට වෛද්‍ය නීල් ප්‍රනාන්දු රුවන් ජයතුංග ඒගොල්ලෝ පොතකුත් ලියලා තියෙනවා සිංහලෙන් සියදිවි හානි කර ගැනීම සහ ප්‍රතිකාර ක්‍රම කියලා. ඉතින් ඒක විශාල සේවයක්. ඒ විශාල හැම පැත්තකින්ම කට්ටිය එකතු වෙලා මේවා පිළිබඳ විශේෂඥ දැනුම තියෙන ලොකු වැඩසටහනක් කරා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස මේක හොඳටම පල්ලෙහාට ආවා. ඒ පල්ලෙහාට ආවෙන් පස්සේ තමයි අවුරුදු ගානකට පස්සේ මම ආයි ඒකෙත් වැඩ කරන ගමන් මම මේ වටත් ආයි සම්බන්ධ වුණා. අරකට මම පූර්ණ කාලෙක සම්බන්ධ වෙලා. යලි ඔබව දකින්නේ සංසාර ආරණ්‍ය අසබඩ ටෙලිනාට්‍යයේ. ඒකෙත් ඔබ යලිත් ඔබේ රංග ප්‍රතිභාව ඉස්මතු කරපු චරිතයක්. ඊට පස්සේ හැබැයි ආයෙත් දකින්න ලැබුණේ නැහැ. ඒකේ හේතුව මොකද්ද? සංසාරාරණ්‍ය අසබඩ මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළේ සංජය නිර්මාල්. ඔහු ගැන මම හමු වෙලා නැහැ ඇත්තටම ආශ්‍රය කළා. නමුත් මම ඔහු ගැන අහලා තියෙනවා. ඔහුගේ පුවත්පත් සාකච්ඡා බලලා තියෙනවා. ඔහු ඊටාම ගැඹුරට මේ දර්ශනවාදය හදාරපු කෙනෙක්. සහ ඔහු කවි ලියනවා. ඔහු ලියපු කවි මම දැකලා තියෙනවා. දර්ශන විද්‍යාව සහ සාහිත්‍ය කෘති ආශ්‍රය කරපු කෙනෙක් කියලා මම දැනගෙන හිටියා මේ ලිපි වලින්. එතකොට ඔහු තමයි මාව හම්බෙන්න වෙන්නේ මේ කිව්වේ මෙහෙම එකක් මම කරන්න දෙනවා. ඉතින් මම හැමතිස්සෙම රංගපෑම බාර ගන්න ඉස්සෙල්ලා පොඩි සුහද සාකච්ඡාවක් පවත්වනවා. ප්‍රථම එක තමයි මට තේරෙන්න ඕනේ ප්‍රථමයෙන්ම මේ පුද්ගලයා මේ කෘතිය පිළිබඳ හොඳ හැඟීමකින් සහ මේ විශ්ලේෂණාත්මක බුද්ධියෙන් මේක දිහා බලලා අර්ථවත් වැඩක් කරන්න යනවාද කියලා තමයි මම ඉස්සෙල්ලාම බලන්නේ. ඇත්තෙන්ම මට ඔහුගේ උත්සාහය අසාර්ථක වුණත් ප්‍රශ්නයක් නෑ. මම ඒක අගය කරනවා. මම අගය කරන්නේ ඔහු කරන උත්සාහය සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියලා නෙමෙයි. ඔහු උත්සාහයක් දරනවද කියලා විතරයි. එතකොට මම කොන්දේසි විරහිතව ඔහු සමග පෙනී සිටිනවා. එතකොට එයා මට කිව්වා මේකට සම්බන්ධ මේ වසන්තයි එනවාද කියලා. ඊට පස්සේ මම කිව්වා මට හැබැයි ඔබතුමා කියන්න ඕනේ ඔබ මාවම තෝරගත්තේ ඇයි කියන එකට මට පිළිගත හැකි කාරණාවක් කියන්න. එතකොට කිව්වා අපි මං හිතනවා මේ වසන්තයියට තමයි මේක කරන්න පුළුවන් කෙනා. ඊපස්සේ මං කිව්වා ඔබතුමා එහෙම කිව්වට මම ඒක පිළිගන්නේ නැහැ. තව කෙනෙක්ට පුළුවන් වෙන්න පුළුවන් මේක කරන්න. ඒක පිළිගත හේතුවක් නෙවෙයි කිව්වා. ඊට පස්සේ එහෙනම් මට තව ටිකක් කාලය දෙන්න කියන්නේ මම කියන්නම් මම තව හේතුවක් කිව්වා. ඊට පස්සේ එයා කිව්වා මේ චරිතය වගේ මේ චරිතයට සුදුසු පෙනුම තියෙන්නේ වසන්ත අයියට කියලා තමයි මං හිතන්නේ. මම ඒක පිළිගන්න පුළුවන් ඒ හින්දා මං එන්නම් කියලා. එතකොට ඒ වෙනකොට මං සයිමන් නවගත්ත එක මේ කාලේ උගාක් ළඟින් ආශ්‍රය කරලා නැහැ. මම තරමක් දුරට ආශ්‍රය කරලා දෙනවා නිතරම රාත්‍රී කාලවල හම්බ වෙලා කතා බහ කරලා නික තුන්වෙනි යාමේ රඟපෑවනේ. තුන්වෙනි යාමේ සයිමන් නවගත්ත එක තමයි මාව එක්ක යන වෛද්‍යවරයාට රඟපාන්නේ. ඔහුගේ අනිත් කෘතිත් මං ඔක්කොම වගේ කියවලා තියෙනවා ආශ්‍රය කරලා තියෙනවා. ඉතින් ඒ අතරේ මම ආයි පාරක් මේක කිව්වා. ආයි පාරක් කියවලා ඒක බොහොම සංකීර්ණ පොත. ඕකේ තියෙන කරුණු කාරණා ඔය කියවලා බලන්න බොහොම බරපතල කතන්දරයක් ඕකේ තියෙන්නේ. එකපාරින් තේරුම් ගන්න අපහසුයි. එතකොට එපාර ඔය කෘතිය ගැන සයිමන් නවගත්තේගේ මේ කෘති ගැන කේ සමන් කුමාර පොතක් ලියලා තිනවා. සිංහලයේ වංශ කතාව සහ සයිමන් නවගත්තේ කියලා. මම ඕක හොයාගෙන ඒකත් කිව්වා. ඒක කියවුවම තමයි පොඩි ආලෝක ධාරාවක් මට වැටුනේ. ඕක ඔය කෘතියේ ඔය හාමුදුරුවන්
අර ගඟායිනේ ඉන්නකොට මිනිහෙක් පාවෙලා එනවනේ. ඔව්. මිනිහෙක් පාවෙලා ඇවිල්ලා ඒ ඊට පස්සේ ඒ පාවෙලා ඉන්නේ මනස් රූපයක්. මම තේරුම් කරගත්තේ. එහෙම එකක් උනේ නැහැ. ඔව්. මේ ඔක්කොම පොතේ නෑ එහෙම ලියලා. ඉතින් මම මේක ග්‍රහණය කරගත්තේ මේ ඔක්කොම හාමුදුරුවන්ගේ ඔළුවේ වෙන කතන්දරයක් හැටියට තමයි. එහෙම තමයි මම චරිතය ගෙනිච්චේ. හරි දැන් ඒ විදිහට ඔබතුමා සංසාරාරණ්‍ය අසබඩ නිර්මාණය බාරගත්තා. හැබැයි ආයෙ ඔබව දකින්න ලැබුණේ නැහැ. ආයෙ අතුරුදහන් වුණා. එතකොට දැන් මම අර ප්‍රථම අතුරුදහන් වීමෙන් පස්සේ ආයෙ ආපසු ආවනේ. සංසාරාරණ්‍ය අසබඩේ වෙනත් තව එකකින්ද කොහෙද ආපහු ආවා. දැන් මේ වසර ගණනාවකට පස්සේ අතන ඉඳලා මං ආපහු වෙනකොට මේ සියලුම දේවල් වෙනස් වෙලා. ඒ කියන්නේ මේ චිත්‍රපට හදන විදිය, ටෙලිනාට්‍ය ඇවිල්ලා ඒවා හදන විදිය, ඒවා සැලසුම් කරන විදිය, ඒවා රූගත කරන කට පරිසරයේ තියෙන විදිය, ඒවට දක්වන මේ මොකක්ද ඒවා කරන්න සූදානම් වෙන ඔක්කොම ලෝකෙ වෙනස් වෙලා. ඒකට මම පුද්ගලයෙක් හැටියට ඇතුළෙන් මගේ සිතිවිලි වලින් වෙනස් වෙලා තියෙන්න ඇති. ඒ කියන්නේ දර්ශනවාදාත්මකව සහ මේ විශ්ලේෂණය කරන දේවල් පිළිබඳව. නමුත් මේවා පිළිබඳ සමහර විට මම වෙනස් වෙලා ඉඳලා මම බැලුවා මම අර හිටියේ තැනම තමයි ඉඳලා තියෙන්නේ. එහෙම බෑ මේකත් එක්ක වෙනස් වෙන්න එපා. මම යාවත් කාලින මට හිතෙනවා මම යාවත් කාලින වෙලා නැත්නම් මේ ඔක්කොම වෙනස් වෙලා. ඉතින් ඒ වෙනස් වෙලා මේවා ඔක්කොම සමස්ත වේවුහෙම ඒ කියන්නේ මේ සිනමාවට සහ රූපවාහිනියේ පැත්තට අදාළ ක්ෂේත්‍රය පත් වෙලා තියෙන තැන මගේ මනසට ගෝචර වුණේ නැහැ. හරි ගියේ නැහැ ඒක. ඇයි මම මේකට යාවත් කාලින වෙලා නැහැ. එතන මම බැලුවා මම මෙතන සතුටෙන් නෙමෙයි ඉන්නේ. වැඩ කරගෙන යන්න පුළුවන්. හැබැයි මම දවසේ වැඩි වෙලාවක් අසතුටෙන් ඉන්නේ. මම කල්පනා කරා දවසේ වැඩි වෙලාවක් මං ඉන්නේ අසතුටෙන් නම් මට එතන ඉන්න එකේ අර්ථයක් නැහැ. මම සතුටෙන් ඉන්න පුළුවන් වෙන පැත්තක් හොයාගන්න ඕනේ. ඊට පස්සේ මම සතුටෙන් ඉන්න පුළුවන් වෙන පැත්තක් හොයාගත්තා. මොකද්ද මම හම්බුණා. ඒකට වෙන අහවල් විදිහට මම අහවල් පැත්තට යනවා කියලා හිතෙන් සීනමව හිටියට වැඩක් නැහැ නේ. ඒක යථාර්ථයක් කරගන්න එපා. එතකොට මම හැබැයි මම එහෙම මේ කොයි වෙනස සිදු වුණත් මම අර චිත්ත පීඩාවටපත් වූ පුද්ගලයන්ට උපකාර කිරීමේ වැඩ කටයුතු අඩු කෙරුවා මිසක් සීමා වුණා මිසක් අත්හැරියේ නැහැ. මොකද ඒකේ මගේ ජීවිතයට ප්‍රබල අර්ථයක් සැපවීමක් සිදු වුණා ඒ වැඩවලින්. ඉතින් ඒක හරි අර්ථවත් වැඩක්. ඉතින් ඒ අර්ථවත් වැඩක් මම මොනම හේතුවක් නිසාවත් අත්හරින්න ඕන කියලා හිතපු කෙනෙක් නෙමෙයි. මම අනාගතයේදී අත්හරින්නේ නැහැ. දැනුත් ඒක කරන්නේ. නමුත් ඉසව්ව වෙනස් කරන්න ප්‍රධාන ඉසව්ව වෙනස් කරන්න ඕන කියලා හිතලා මම යම්කිසි මාර්ගයක ගමන් කරා. ඒත් කලාවට සහ සාහිත්‍යයට සම්බන්ධව මට ඒකට පාරක් හමු වුණා. දකුණු ආසියාවේ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වීමට මට පුළුවන් වුණා. එතකොට මම දකුණු ආසියාවේ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක තනතුරේ වැඩ බාරගත්තා. ඒක ඉතින් රටවල් කීපයක බංග්ලාදේශය, ඉන්දියාව, භූතානය, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව රටවල් කීපයක්නේ. එතකොට මහ වැඩ ගොඩයි. එතකොට මේව ගැන හිතන්න වෙලාවක් නැහැ. ඉතින් අර හරියට කරන්න බෑ. ඉතින් ඒක කරගෙන හිටියා. එතකොට ඒක කරගෙන ඉඳලා ඒකේ කාල පරිච්ඡේදය අවුරුදු 3යි. තව අවුරුදු 3ක් ඒක දික් කරගන්න ඕනේ. එතකොට ඒ කාල පරිච්ඡේදය දික් කරන්න පුළුවන් ජනාධිපතිවරයාට හෝ අගමැතිට. ඒ දෙන්නගේ එක්කෙනෙකුට පුළුවන් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මට ඒක දික් කරගැනීමේ අවස්ථාවක් තිබුණා. ඒ මහ ලේකම් කාර්යාලයෙන්ුත් ඒකට මාව තව අවුරුදු 3ක් තියාගන්න කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. නමුත් මම කල්පනා කරලා තිබුණා ඒ ආයතනත් මේ භූදේශපාලනික සංවිධානයක් සංස්කෘතික මධ්‍යස්ථානය කියන්නේ. භූදේශපාලනිකයි. ඒ කියන්නේ එතන දේශපාලනික සහ මේ භූගෝල විද්‍යාත්මක රටවල ආකාරයෙන් සිදු වෙන්නේ. ඒකට යට වෙන්න මම එච්චර කැමැත්තක් දැක්ුවේ නැහැ. මේ ඒ නිසා මම කල්පනා කරා මේ අවුරුදු 3 හොඳට කරා. තව අවුරුදු 3ක් හොඳට කරන්න ගියත් ඒත් ඒ භූදේශපාලනික බලපෑම යට තමයි කරන්න වෙන්නේ. වරද තේරුණා නේද? ඒ නිසා එහෙම යට වෙන්න මම කැමති නැහැ. දැන් ඉන්න ඕනේ කියලා මම ඒකෙන් අවුරුදු 3 ඉවර කළා. නැවත වතාවක් මම හිතුවා ආයි මේ චිත්‍රපට පැත්තේ වැඩ. ඉතින් ඒ කාලේ වෙනකොට මට නැවත ලැබුණා මේ චිත්‍රපට හදන්න, ටෙලිනාට්‍ය හදන්න ඉගෙන ගන්න ළමයින්ට උගන්වන්න. විශ්වවිද්‍යාලයේ වෘත්තීය විශ්වවිද්‍යාලයේ එතකොට ඒ කාලේ පටන් ගත්තා මේ ඩිජිටල්
චිත්‍රපට ආයතනය කියලා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ධනුෂ්ක ගුණතිලක තමයි පටන් ගත්තේ. දැන් ඔහු ජාත්‍යන්තර මට්ටමේ තනතුරක් දරන ලෝකේ. මේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ. ඒකේ බාහිර කතිකාචාර්ය කෙනෙක් හැටියට වැඩ කරා. වෘත්තීය විශ්වවිද්‍යාලේ ඔක්කොම සිනමාව සහ රූපවාහිනී වෘත්තීය විශ්වවිද්‍යාලයේ තවත් ආයතන දෙක තුනක මේ සිනමාවයි ටෙලි නාට්‍ය හදන්න උගන්වන්න. ඒව කර කර ඉන්නවා. ඉතින් දැනුත් දැන් මම මේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයෙක්. ඉතින් ඒ ටික ඇති. ඒකයි ඔය සීඩි විහාන කර ගැනීම අවම කිරීමේ වැඩ කටයුතු වල යෙදුනහම පැය 24 ඉවරයි. පැය 24 මදි. මම ගොඩක් මේ දවසේ පැය 24න් උගක් පැය ගාණක් වැඩ කරන කෙනෙක් කලවමේ. දැන් අතුරුදහන් වෙලා. ඒ අතරේ මම තීරණය කරගත්ත අර ඉස්සෙල්ලා සඳහන් කරපු වෙනස අර සමාජය තුළ මේ ක්ෂේත්‍රය තුළ ඒ මගේ දෘෂ්ටි කෝණයෙන් ඒව හැම එකක්ම පදනම් වෙලා තියෙන්නේ බොහොම අරුත්සුන් පැත්තට. හැබැයි ඒගොල්ලන්ට අරුත් ඇති. ඒකේ කිසි වැරද්දකුත් නැහැ. ඔබතුමියට අර්ථයක් තියෙන දේ මට අර්ථයක් නැති වෙන්න පුළුවන්. ඉතින් මම හැබැයි කොයි කාලෙත් මම විවිධත්වයට ගරු කරන කෙනෙක්. මං හිතන විදිහටම මුළු ලෝකේ අනිත් අය හිතන්න ඕන කියලා කියන කෙනෙක්. ඒ වගේම මං හිතන විදිහට නැතුව වෙන විදිහට හිතන එක ගැනත් මං ගරු කරනවා ඇත්තට. හැබැයි මං පිළිගන්න දෙයක් තමයි යම්කිසි කෙනෙක් කරන බරපතල වැඩ හැමතිස්සෙම සමාජයේ ප්‍රගමණයට හේතු වෙන්න ඕනේ. ඒ කියන්නේ සමාජයේ ඉදිරි ගමනට. ඒතකොට කරන හැම වැඩේම ඉදිරි ගමනට ප්‍රයෝජනවත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් සංගීත කණ්ඩයක් රස විඳිනකොට ඒක සමාජයේ ඉදිරි ගමනට භුක්ති වෙන්නේ නැහැ. ඒතන පුද්ගල වර්ධනයක් සිදු වෙනවනේ. නමුත් යම්කිසි හැම කෙනෙක්ම මේ ලෝකේ ඉන්න සමාජයේ සාධනීය ප්‍රගතියක් කරා යමක් කිරීමට දායක වෙන්න ඕන කියලා තමයි මගේ විශ්වාසය. ඉතින් අනිත් අය එහෙම විශ්වාස කරුවෙට වෙන්නේ. සමහරව ඉන්නවා අනිත් අය ගැන කිසි දෙයක් හිතන්නේ නැහැ. තමන්ගේම ප්‍රගමණය ගැන හිතන. ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ඒකට ගරු කරන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නයක් නැහැ. එහෙම ඇත් ඉන්න ඕනේ. එතකොට දැන් සමහර උදාහරණයකට සමහරව ඉන්නවා තමන්ගේ සුනකයාට පණ වගේ ආදරේ. හැබැයි සත්ව කරුණාව ගෑවිලාවත් නැහැ. ඉතින් එයාගේ විදිහේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම කල්පනා කරා අර සිදුවෙලා තියෙන වෙනස අනුව මම කිසිම මාධ්‍ය සාකච්ඡාවකට හෝ පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වෙන්නේ නැහැ. ඉතින් ඒක මගේ පුද්ගලික තීරණයක් නේ. ඉතින් සමහර කෙනෙක් අහන්න පුළුවන්. ඇයි එහෙම කිසි කෙනෙකුට අහන්න බෑ මගෙන් ප්‍රශ්නයක්. ඇයි එහෙම හිතන්නේ කියලා එහෙම මං අහන්න ඉඩ තියන්නේ නැහැ. ඒ කියන්නේ මං වැඩ කරන කෙනෙක් විදිය කාටවත් අදාළ නැහැ ඇත්තටම. ඒක අදාළ මටයි. ඒකට මම උත්තර දෙන්න බැඳිලා තියෙන්නේ උසාවි නියෝගයකින් සමාජ විද්‍යාත්මක කාරණයක්. උසාවි නියෝගයකින් නඩුකාරයෙක් ඇහුවොත් උසාවි නියෝගයකින් ඔබ මේ වැඩ කරනවා. ඒකට තමයි මම උත්තර බඳින්නේ. වෙන කාගවත් ප්‍රශ්න වලට මම උත්තර බඳින්නේ නැහැ. ඒකට මම මේ කිසිම දෙයකට සහභාගී වෙන්නේ නැහැ කියලා ඉන්න කාලෙක තමයි ඔබතුමිය මගෙන් ඇහුවේ වසන්ත අංකල් මේකට සහභාගී වෙන්න කියලා මං. ඉතින් ඒ වෙලාවේ සමහරවිට මම ඔබටත් ඒ උත්තරේම දෙන්න තිබුණා. ඒ වෙලාවෙන් මට හිතුණා මෙයාට එහෙම කියන එක හරිය නැහැ කියලා ඒ වෙලේ හිතුණා. ඔයාලට තේරුණාද? අපේ වාසනාව වෙන. ඒ වෙලාවට හිතන එක තමයි මම කතා කරන්නේ. නිවැරදි වෙලාවට ඔය අහලා තියෙනවා වගේ. ඒක තමයි. ඔබට අද ලැබුණු විවේකී දවස අපි වෙනුවෙන් කැප කළා. ඒක ඉතාමත්ම ගෞරවය අපි පුද කරනවා ඔබට. ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා මේ වටිනා කාලය සහ ඔබේ වටිනා අදහස් අපිත් එක්ක බෙදා හදාගත්තට. පෞද්ගලිකව අපිට ඒ මට්ටමේදී අපිට අතිවිශාල ගෞරවයක් ඔබව මේ විදිහට සජීවීව මුණ ගැසීමට ලැබීමම අපේ වාග්යය. මොකද අපි රිදී තිරේ කුංචි තිරේ දැකලා ආස කරපු ආදරය කරපු නිර්මාණ ශිල්පියෙක් ඔබ. ඒ නිසා ඉතාමත්ම ගෞරවයෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක මේ අපි වෙනුවෙන් මේ කාර්යය කැප කළාට ආයුබෝවන්.